ඉතින් යාළුවනේ අද මම අරන් ආවේ ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයකට විසඳුමක්. ඉතින් අපේ PC එකේ අපි දන්නේම නැතුව බෑග්ග්‍රවුන්ඩ් එකේ Windows අප්ඩේට් වෙලා data කැපෙනවා වගේම PC එකේ RAM එකයි processor එකයි ගොඩක් use වෙලා PC එක ලොකු lag වීමක් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න කොහොමද කිසිම app එකක් නැතුව Windows 10 වල automatic update 100%ක්ම ස්ථිරවම disable කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක sub කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි අද වීඩියෝ පටන් ගමු. ඉතින් ඔයාලගේ Windows key එකයි R එක ඔයාලා run box එක ගන්න ඕනේ කලින්ම. ඉතින් ඊට පස්සේ මේ type කරලා තියෙනවා වගේ savis.mcsc කියලා type කරගන්න ඕනේ. ඊට පස්සේ enter button එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් savis menu එක මේ විදිහට open වෙනවා. ඉතින් මේකේ ඔයාලා පල්ලෙහාට ගිහිල්ලා Windows update කියලා එකක් තියෙනවා. එතකොට ඔයාලට වෙනවා W වගේන් තියෙන ඔක්කොම දේවල් ටික Windows image, Windows search ඒ වගේ එක ඒවා. ඉතින් මම උඩටම ගිහිල්ලා මේ විදිහට click කරලා මේ තියෙන Windows update කියලා. ඒක right click කරලා ඒකේ properties වලට යන්න. properties වල ගිහින් මෙතන manual කියලා තියෙන්නේ. ඒ manual කියන එක disable කරන්න ඕනේ. යාළුවා මේ මෙතන disable කියලා තියෙන මේ විදිහට disable කරලා apply දීලා okay දීලා. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ආවෝ මේ properties වලට ගිහිල්ලා මෙතන මේ savis startup කියලා තියෙන්නේ. ඒක ඔයාලගේ වෙන බටන් එකක් මේකෙන් ස්ටාර්ට් මොකක් කරලා දෙනවා. එතන ස්ටොප් කියන බටන් එක මේ ක්ලික් කරන්න බලන්න නම් ස්ටොප් බටන් එක ක්ලික් කරන්න. ඊළඟට උඩ තියෙනවා රිකවරි ටැබ් එකට ගිහිල්ලා රිකවරි කියලා මේ තියෙන ටැබ් එක. මේකට ගිහිල්ලා ෆස්ට් ෆියුචර් කියන එකක් තියෙනවා. මේ තියෙන ෆස්ට් ෆියුචර් කියලා. ඉතින් මේකට ගිහිල්ලා මේක දාන්න ඕනේ take no action කියන මේක දාලා වෙලා ඒක මේ විදිහට දාලා වෙලා first future කියන දාලා apply කරලා ආපහු okay දී ගන්න. ඒක මේක තමයි පළවෙනි step එක. ඉතින් පළවෙනි step එක තමයි මේක. ඉතින් අපි දෙවෙනි step එකට ආයමු. ඉතින් ඔයාලා ආපු සැරේ Windows එක R එක click කරලා මේ විදිහට run box එක අරගෙන ඒකේ මම මේ type කරන එක ඔයාලා description video එකේ site එකකින් දාලා තියන්න. ඒක එහෙම type කරගන්න. ඊට පස්සේ ඒකත් okay දී ගන්න. එතකොට මේ දෙවෙනි ක්‍රමය ගත්තොත් එහෙම Windows එක R එක click කරලා run box එක ගන්නවා. මේක මගේ එකේ වැඩ කරන්නේ සමහරක් PC වල වැඩ කරන්නේ නැති PC වලට කරන්න ඕනේ මම දාන්න. එහෙම වැඩ කරන්නේ නැත්තේ හේතුව මම ඔයාලට කියන්නම්. ඉතින් මේක වැඩ කරන කට්ටිය ඉන්නවා නම් මේ කියන විදිහට මේ type කරලා දෙන type කරලා okay දී ගන්න. මේ වගේ error එකක් එනවා නම් බය වෙන්න එපා. ඒ සමහර PC වලට මේක සමහර PC වලට වැඩ කරනවා. ඒ වැඩ කරන කට්ටියට කරන්න ඕනේ දේ තමයි මම දැන් කියන්නේ. ඊට පස්සේ ඒකේ computer configuration කියලා එල්ල තියෙන ඒකේ administrative template කියලා තියෙන. ඊට පස්සේ Windows component කියන එකට ගිහිල්ලා Windows update කියන තැන path එකට යන්න. ඊට පස්සේ ඒකේ දකුණු පැත්තේ තියෙනවා confidence automatic update කියන එක. උඩ double click කරන්න. ඊට පස්සේ ඒක disable කරලා okay දෙන්න. හරි. ඉතින් මේක තමයි දෙවෙනි step එක. හරි. ඉතින් මේක වැඩ කරන්නේ නැහැ කියලා කියන සමහර මගේ එකට වැඩ කරේ නැහැ නේ. ඉතින් ඒක හරියටම වැඩ කරන්නේ නැති කට්ටියට කරන්න පුළුවන් දේ තමයි මම දැන් කියන්නේ. ඉතින් group policy editor නැතියට update ස්ථිරව නැතර කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි registry editing. ඒ කියන්නේ red edit භාවිත කිරීම. ඒක කරන්න එහෙමයි. red edit එක විවෘත කරගන්න ඕනේ. keyboard එකේ Windows එකේ ආපහු click කරලා අර වැඩ කරන්නේ නැති කට්ටිය මේක කරනවා. Windows එකේ R එක click කරලා red edit කියලා මේ විදිහට search type කරලා ඒක enter දී ගන්න. ඊට පස්සේ ඔයාලගෙන් ආයි yes ද no ද කියලා
ඉතින් ඒක ඔයාලා yes දෙන්න. ඊට පස්සේ මේ විදිහට red edit එක ආවට පස්සේ මේ විදිහට HKE local machine කියලා තියෙනවා. ඒක මේ විදිහට ගිහිල්ලා ඒකේ තියෙනවා ඔයාලා බලන්න පුළුවන්. ඒකේ software කියලා තියෙනවා මේ විදිහට. software කියන එකට ගිහිල්ලා ඊට පස්සේ සමහරක් කට්ටියගේ politics කියන තැන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන නැත්තම් මෙතන නැත්තම් එතන තියෙනවා මේ politics කියන තැන Microsoft කියලා එකක් තියෙනවා. ඒකේ Microsoft එකට ගියාට පස්සේ Windows කියලා තියෙනවා. ඒ Windows කියන එක උඩ right click කරන්න. ඊට පස්සේ ඒකේ ඔයාලා new කියන එකට ගිහිල්ලා ඒකේ key කියන එක විදිහට click කරගන්න. ඊට පස්සේ අලුතෙන් හදන folder එකක් තියෙනවා මේ new key first කියලා. ඒකට Windows update කියලා නම දාන්න. ඒකට Windows update කියලා නම දාන්න. අකුරු අතරේ හිස්තැන් තියන්න එපා. මේකේ නමට දාන්න ඕනේ Windows update කියලා. ඒකේ අකුරු තියෙන තැන හිස්තැන් තියන්න එපා කිසිම වෙලාවක. එහෙම ප්‍රශ්නයක් වෙනවා කිසිම තැනක හිස්තැන් තියනවා මේ ෆෝල්ඩර් එකේ නම් මේ වේර මගහරින්න එපා. මේක මගහරින්න එපා. අනිවාර්යයෙන් මේක වැදගත්. ඊට එන්ටර් දී ගන්න. ඊට පස්සේ දැන් මේ Windows folder වලට right click කරලා ඒකේ new වලින් ආපහු key දෙන්න. ඊට පස්සේ ඒ ආවෙකට පස්සේ ඒකට AU කියලා ඒ folder එකට මේ folder එකට rename කරන්න. capital A අකුරයි capital U අකුරයි දීලා AU කියලා නම දාලා ඒක enter දී ගන්න. ඊට පස්සේ ඒක තමයි අපේ හතරවෙනි ෆීචර්. ඉතින් ඊට පස්සේ AU කියන ෆෝල්ඩර් එකේ උඩ ක්ලික් කරලා දකුණු පැත්තේ එන මේකේ තියෙන මේකේ රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකේ new කියලා මේකේ මෙන්න මේ 32 bit කියලා තියෙන මේ DWORD 32 bit new කියලා තියෙන මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඒකට no auto update කියලා නම දාගන්න ඕනේ. කියන්නේ මේ මෙතන දැන් new 1 කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට මේකට දාගන්න ඕනේ no auto update කියලා. ඊට පස්සේ ඒකට ක්ලික් කරලා ඩබල් ක්ලික් කරලා මේකේ මේ විදිහට එකක් එනවා. ඒකේ value date කියන තැන බිඳුවනේ තියෙන්නේ. ඒකට 1 දාගන්න. මේක හරියටම කරන්න. 1 දාලා ඉවරලා ඕකේ දී ගන්න. ඉතින් මේ විදිහට කරාම group police editor නැතුණත් 100%ම Windows update නවතිනවා. ඉතින් මේක තමයි අපේ අවසාන ස්ටෙප් එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් සබ් කරගෙන යන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් Windows update සම්පූර්ණයෙන්ම නවත්තන්න. PC එක restart කරලා බලන්න data කැපෙන එක සහ PC එකේ lag එක ගොඩක් දුරට අඩු වෙලා තියෙයි. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් like එකක් දාලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. තාම මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. නෝඩෝ goodbye.